මුළු බෞද්ධ රටක් වූ බුරුම රට. හැබැයි දැන් නම් ඒ රටේදී බුරුම රට කියන්න බෑ. බුරුම රට කියුවොත් ඉරාඩසියට ගන්න. දැන් කියන්නේ මියන්මා කියලා. මියන්මා තමයි රටේ නම. බුරුම රට කියන්න තහන. අපි ඉතින් කතා කරන අපේ රටේදී. ඒ රටේ කියන්නේ මියන්මා. එතකොට මේ මියන්මා කියන බුරුම රටේ අපේ ලංකාව වගේ 5 ගුණයක් විශාලයි. නමුත් එකම භාෂාව, එකම විදිහේ ඇඳුම, එකම විදිහේ ආහාර පාන, එකම විදිහේ බෞද්ධ චාරිත්‍ර පුදුමයි. සමස්තයක් වශයෙන් ගන්නකොට මුළු බෞද්ධ රටම ඒකාත්මිකයි. භික්ෂූන් වහන්සේලාගේ නිකාය බෙහෙදයක් ඇතත් කිසිම ගැටුමක් නැහැ. තාප්පෙට වෙන වෙන නිකායක පන්සල් තියෙනවා. කිසිම භික්ෂුවක් තව භික්ෂුවකට ඊර්ෂ්‍යා නැහැ. ගැටුමක් නැහැ. අපහාසාත්මක දෙයක් නැහැ. බොහෝම සමගි සම්පන්නතාවක් අපට දකින්න ලැබුණා. භික්ෂුන් වහන්සේලා වස්. ගෘහස්ත බෞද්ධයන්ොත් ඒ වගේ. පුදුම ඉවසිලිවන්තයි. යාන වාහන වල ගමන් කරන අය, පාරේ යන අය, එවැගේම පන්සලට එන යන අය, භාවනා කරන හැම කෙනෙකුගෙන් අපට දකින්න ලැබුණු වටිනා ආදර්ශ දේවල් තියෙනවා. බොහෝම ඉවසිලිවන්තයි. අන්‍යයන්ට හිරිහැරදායක දෙයක් කරන්නේ. තමන් අලාභ විඳගෙන හරි අනුන්ට පහසු වෙන සලසා දෙන තරමට මිනිස්සු දිනුයි. සියලුම තරුණ තුන් මාසයක් පැවිදිනවා. සාමණේර පැවිද්දේ. වාස 20 පිරුණු තරුණ ළමයි 3 මාසයක් පැවිදි උපසම්පදාවේ භාවනා කරනවා. තරුණයන්ට වෙනම භාවනා පන්ති. ඒ වගේම වැඩිහිටියන්ට වෙනම භාවනා පන්ති. භාවනා මධ්‍යස්ථානවල තියෙනවා. දෙමව්පියන් දරුවන් හදන්න වැඩි මහන්සියක් ගන්නෙ නෑ මේක නිසා බෞද්ධ චාරිත්‍ර කුඩා කාලයේ පටන් මේ ජීවිතවලට එක්කාසු වෙලා තියෙනවා. වැඩිහිටියන් ඉදිරියේ කුඩා දරුවන් හැසිරෙන ආකාරය දැක්කම පුදුම හිතෙනවා. දෙමව්පියන් විධාන කරන්නේ දරුවෝ ඉස නමාගෙන ගිහින් අර වැඩිහිටියන් ඉදිරියෙන් ගමන් කරනට දැක්කම පුදුමයි. මේ වාගේ පුදුම ආගමික චාරිත්‍ර වලින් අනුනයි කිසිම තැනක අඩුපාඩුවක් නැහැ. එතකොට මේ බෞද්ධ රටේ භික්ෂූන් වහන්සේලා ගැන බැලුවාම විශාල පූජනීය ස්ථාන තියෙනවා. කොතනකවත් භික්ෂූන් වහන්සේලා මුදල් සම්මාදම් කරන්නේ නැහැ. ඒ සඳහා ගෝපක පිරිස කියලා ආරක්ෂක මණ්ඩලයක් තියෙනවා. භාරකාර මණ්ඩලයක් තියෙනවා. ගිහි බෞද්ධයෝ. ගිහි බෞද්ධයෝ රාත්‍රී කාලේ, දවල් කාලෙත් මේ පූජනීය ස්ථාන ආරක්ෂා කරනවා. ඒවා ලැබෙන ආදායම්, ඒවා එකතු කරන ආදායම් ඔක්කොම ඒ ගෝපනය කරනවා, ආරක්ෂා කරනවා, ස්ථාන දියුණු කරනවා. හැම තැනකම විශේෂත්වයක් දක්වලම හරිම පිරිසිදුයි. බොහෝ තැන්වල මාබල් අල්ලලා තියෙන බිම. විශේෂයෙන් චෛත්‍ය මාලක වල නම් ප්‍රදක්ෂිනා මාලකේ මාබල් අල්ලලා. අනිත් තැන්වලත් ඉතින් හොඳට පිරිසිදුර තියෙනවා. අපිරිසිදු තැන් තියෙනවා නම් කලාතුරකින් තැනක් තමයි අපි දැක්කේ. හැම තැනකම පිරිසිදුයි. හැම තැනකම භික්ෂූන් වහන්සේලාගෙන් තොර මුදල් එකතු කරන ගෝපක පිරිසක්, ආරක්ෂක පිරිසක්, භාරකාර පිරිසක් තියෙනවා. භික්ෂූන් වහන්සේලා දහස් ගණන් ඉන්න, සිය ගණන් ඉගෙන ගන්න පිරිවෙන් වල කිසිම තැනක භික්ෂූන් වහන්සේලා වැටුප් ලබන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලා පිනත අධ්‍යාපනය කරන්නේ. ඒ වගේම කිසිම භික්ෂූන් වහන්සේ නමක් දේශපාලන කරන්නේ. කිසිම භික්ෂූන් වහන්සේ නමක් ගෘහස්ත ශිෂ්‍යයන් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයකට යන්නේ නැහැ. කිසිම ගිහි ශිෂ්‍යයෝ භික්ෂූන් වහන්සේලාගේ ත්‍රිපිටක විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න. බොහෝම ගරුත්වයෙන් ඒවා ආරක්ෂා වෙලා තිබෙනවා. ඒ වගේම 90ක් ජීවත් වෙන බෞද්ධයන් 100ක් ජීවත් වෙන හැටියටයි ආගමික පරිසරය ආරක්ෂා කරලා තියෙන්නේ. වෙන ආගම් වලට කිසිම ඉඩක් නැහැ. නත්තල් දවසේ කිසිම කොඩියක් ඔසවන්නේ නැහැ. අතිඤ්ඤාක් පත්තු කරන්නේ නැහැ, තොරණක් ගහන්නේ නැහැ, උත්සව කරන්නේ නැහැ. මුස්ලිම් පල්ලි තිබුණත්, වෙන කැතලික් ආගම් තිබුණත්, ඒ වගේම Hindu ආගම් තිබුණත් ඒවා තිබනවාද කියලාවත් හොයන්නේ නැහැ. පුදුම බෞද්ධ බලයක් ඒ රටේ බලපවත්වන්නේ ඒකාත්මිකතාවය. එතකොට මේ විදිහේ සමස්තයක් වශයෙන් සලකා බැලුවාම ආදර්ශමත් බෞද්ධ රටකට අපට ආගන්න ලැබුණා. ඈත අතීතයේ ශ්‍රී ලංකාවෙන් බුද්ධ ආගම ගෙනියලා පිහිටුවන ලද
බෞද්ධ පරිසරයක් ඇති පූජනීය ස්ථාන රාශියක් දැකගත්තා. මහා සංඝ රත්නයේ 4 ලක්ෂයක් පමණ වැඩ ඉන්නේ නුවර මේ රාජධානියේ රටේ ඉතාමත් වැදගත් සම්භාවනීය ස්වාමීන් වහන්සේලා අපි දැකගත්තා. භාවනා කර්මස්ථාන සම්බන්ධ කරුණු රාශියක් අපි ඉගෙන ගත්තා. අපේ අනාගත බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාවෙත් මේ වගේ මීටත් වඩා අංග සම්පූර්ණව පවත්වා ගන්නට ලැබේවා කියලා අපි එහිදීම ප්‍රාර්ථනා කරමු.